මිත්‍රවරුනි, ආණ්ඩුවේ මහා දක්ෂ ප්‍රවීණයෝ ටික විපක්ෂයට කියන්නේ සුන්බුන් විපක්ෂය කියලා. කට ඇරියොත් එයාලට වඩා දක්ෂයෝ නැහැ. හැබැයි ඉතින් එයාලගේ කැපැසිටි එක දැන් මුළු ලෝකයම දකිනවා. පහුගිය දවස් ටිකේ අපි දැක්කා ආණ්ඩුවේ ඇමතිවරු කීප දෙනෙක්ම පොඩ්ඩක් ලෝ වොයිස් එකකින් කියනවා දක්ෂයෝ ඉන්නවා නම් අපි එකතු කරගන්න ලෑස්ති කියලා. මිත්‍රවරුනි, අපි අද කියන්නේ එහෙම දක්ෂයෝ හොයන්න අනුර රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිතුමාව මුණ ගැහෙන්න ගියේ ගමන ගැන. ඊට කලින් අපි හැමදාම වගේ මතක් කරන්න කැමති අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එක ක්ලික් කරන්න, ඒ වගේම ඔබගේ මිතුරන් සමග ෂෙයා කරගන්න කියලා. මිත්‍රවරුනි, ජනතා විමුක්ති පෙරමුණේ අභ්‍යන්තර ඝට්ටනය ඉතා දැඩිව තියෙනවා. ඒක දැන් උස්හඬින් බැනවදින තත්ත්වෙන් එහාට ගිහිල්ලා පුටු පොලේ ගහන තත්ත්වයට ඇවිත් චිල්වෙන් සෑහෙන උත්සාහ කරනවා පැලවත්තේ බිත්ති ඇතුළ වෙන දේවල් එතනින් එළිය ලෝකයට යන එක නවත්ත ගන්න. ඒ සඳහා නියෝග රැසක් දීලා තියෙනවා. සමහර තැන්වල දුරකථන පාවිච්චි කරන්නත් බැහැ. ඒකේ අවසාන ප්‍රතිඵලයක් තමයි අනුර කුමාර දිසානායක පහුගිය දවසක රනිල් වික්‍රමසිංහව මුණ ගැහෙන්නට යාම. ඊට කලින් මේ තත්ත්වය ඇති වුණ හැටි අපි දැන් කියන්නම්. අපි කලිනුත් කිව්වා ලෝකෙ කොච්චර ප්‍රබල නායකයෙක් සංවිධානයක් වුණත් පෙරලන්න එක ගෑණියෙකුට පුළුවන් කියලා. මේක එක ගෑණියෙක් විතරක් නෙවෙයි, එක අරමුණක් වෙනුවෙන් වැඩ කරන කණ්ඩායමක්. අපි ඉතා වගකීමෙන් සහ විශ්වාසයෙන් කියනවා LTTE සංවිධානය කඩන්න කරුණා අම්මාන් ඝට්ටනය වගේ ජවිපේ සහ අනුරගේ කණ්ඩායම අතර ඝට්ටනය ඇති වුණ හැටි. අනුර ජනාධිපති වුණාම එයා වටා ගොඩක් එකතු වුණේ පාක්ෂිකයන්ට වඩා ව්‍යාපාරිකයන්. අපි ඉතිහාසය හොඳින්ම දන්න හින්දා කියන්නේ ප්‍රමිෂ්කා අනුරගේ ළඟම මිතුරියක්. අප කියන්නේ මිතුරියක්. ඒ මිත්‍රත්වය ජනාධිපතිවරණ කැම්පේන් කාලේ කෑම ඉඳුන් හිටුන් බලන්න තරම් ඈතට දිවෙන එක. කෙනෙකුට එහෙම මිතුරියක් ඉන්න පුළුවන්. ඕනෙම දේශපාලන සත්වෙක්ගේ ඇඟේ ඉන්න ලෝකය නොදකින සත්වයා මතුවන්නේ එහෙම තැනකින්. විශේෂයෙන්ම දිගු කාලයක් වමේ දේශපාලනයේ ඉන්න මිනිසුන් අතරින් අවුරුදු 4ක විතර අතීතයක් ඒ මිතුරුකමට තියෙනවා. ඒ සබැදියාව හැදෙන්නේ ජනතා විමුක්ති පෙරමුණේ හිතවත් මාධ්‍ය වේදිනියක් හරහා. අනුර විතරක් නෙමෙයි, ටිල්වින් සහ ලාල් වරක් දෙවරකු නලින්ද සහ හඳුන්නෙත්ති නිතරම ඒ නිවෙස් වලට යනවා. ඕන් මුණ ගැහෙනවා. සර්ප්‍රයිස් පාටි දානවා. ගෲප් කෝල් ගන්නවා. විනෝද වෙනවා. තෑගි හෝ මාරු කර ගන්නවා. දුක සැප අහ ගන්නවා. බෙදා ගන්නවා. මිල අධික ලුවි විටොන් තෑගි සුවඳ විලවුන් හුවමාරු වෙනවා. ක්‍රීඩාව ගැන කතා කරනවා. ෆිල්ම් ගැන කතා කරනවා. දේශපාලනයට ආවපසු භෞතිකව වෙනස් විය යුතු දේවල් ගැන කතා කරනවා. අඳින්න පළදින විදිහ වගේ සෙන්සිටිව් මාතෘකා ඕන් කතා වෙනවා. රටක ජනාධිපති කෙනෙකුට ඒවා අවශ්‍ය දේවල්. ගමින් ආපු අනුරට ඒවා ආභරණයක් වුණා. ඊට පස්සේ මේ මිත්‍ර සමාගම ව්‍යාපාරික සමාගමක් බවට පත් වෙනවා. රට කන්ට්‍රෝල් වෙන සමහර තීරණ ගන්න පුළුවන් තැන බවට සරණංකර ඩ්‍රයිව් එක පත් වෙනවා. ඔන්න එතනයි මිත්‍රවරුනි ජවිපේ ඛණ්ඩනය වන තැන පටන් ගන්නේ. මතක ඇතිදා ඉඳන් සමාජවාදී දේශපාලන ව්‍යාපාරයේ හිටපු සමන්මලී ගුණසිංහලට කොළඹ ඉස්කෝලේ ගිය පැය 24ම මේකප් පුලාගත්ත අනුරගේ අලුත් මිත්‍රයෝ අරහං වෙනවා. ඉංග්‍රීසි කතා කරන, ඉංග්‍රීසි සින්දු අහන, ඉංග්‍රීසියෙන් මෙසේජ් දාන ඒ සමාජයට අනුර එකතු වීම ගැන අර මුල් කියූ ෆුල් ටයිම් දේශපාලනය කරපු මිත්‍රයෝ හෙලා දකිනවා. වරක් අපි කිව්වා බිමල් රත්නායක ටිල්වින් ඉදිරියේ හඬා වැටුණා කියලා. අපේ ව්‍යාපාරය ගෑණියෙක් පාලනය කරනවා කියලා. මිත්‍රවරුනි, ලාල්කාන්තගේ මරිසිමාලිගය, වසන්තගේ ක්‍රිප්ටෝ ඇකවුන්ට්ස් වගේ දේවලුත් මේ ඛණ්ඩනයට පෝර දානවා.
අද වෙනකොට අනුර මේ අලුත් කල්ලියේ හිරකාරේ. ඔහුට හැරීමක් නැහැ. ක්‍රිෂාන්ත කුරේ ඔහුව හසුරුවන ප්‍රධාන පිරිමි චරිතය. රටක ජනාධිපතිවරයෙක් ක්‍රිෂාන්තගේ ගෙදර කුස්සියට ගොස් කෝකියට කියලා සැන්විච් හදාගන්නවා කියලා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? ක්‍රිෂාන්ත සහ ඔහු පිටිපස ඇති සිරස, ජනපති මිතුරිය ප්‍රමිෂ්කා, ව්‍යාපාරික ධම්මික පෙරේරා, ජනාධිපති පෞද්ගලික ලේකම් මුදිත නානායක්කාර, ඔහුගේ බිරිඳ ධම්මික පෙරේරාගේ වැලිපල්වන් සමාගමේ සමූහ අධ්‍යක්ෂක හර්ෂණී රදලිගම මේ කණ්ඩායම. දැන් අපි කියන්න අනුර ඇයි රනිල් මුණ ගැහෙන්න ගියේ කියලා. අප දැනගත් පරිදි ඒක ඉතා රහසගත හමුවක්. දෙදෙනෙක් පමණයි ඒක සංවිධානය කළේ. දෙදෙනාගේ සාකච්ඡාවේ වැඩි විස්තර නැතත් තමන්ට දක්ෂ මිනිසුන් නැතිවීම බරපතල ගැටලුවක් බව අනුර පවසා තිබෙනවා. එහිදී නම් කීපයක් අනුරගේ පාර්ශවයෙන් යෝජනා වුණත් ඒකට රනිල් දැක්වූ ප්‍රතිචාර එතරම් සුබ නැති බව දැනගන්න ලැබුණා. මිත්‍රවරුනි, වාහනයක රෝද 4 මාරු කරලා බලන්න පුළුවන්. එන්ජිම මාරු කරලා බලන්න පුළුවන්. ගමන යන්නේ හයිවේ එකේද සාමාන්‍ය පාරද කියලා බලන්න පුළුවන්. හැබැයි මිත්‍රවරුනි, මේ මොනා කළත් රථයේ රියදුරා දක්ෂ නම් විතරයි බාධක හමුවේ මේ ගමන යන්න පුළුවන් වෙන්නේ. ඉතින් අනුරටත් අපිට කියන්න තියෙන්නේ විපක්ෂයෙන් මිනිස්සු එකතු කරලා මේ ගමන යන්න ටිකක් අමාරුයි කියලා තමා. ජනාධිපති පුටුවේ ඉතිරි කාලය ඉන්න ආසයි නම් මේ රට කරන්න පුළුවන් පිරිසකට පාර්ලිමේන්තුව බාර දෙන්න. පැලවත්තෙන් පාර්ලිමේන්තුව ඇතුලේ ගහන්න හදන ගේම ගැන පොඩ්ඩක් අවධානයෙන් ඉන්න කියලා අපි අනුරට කියනවා.